රත්තරන් මුද්දක් ගන්න දෙන්නේ. මුද්දක් වුණා, බ්‍රේස්ලට් එකක් වුණා, පෙන්ඩන්ට් එකක් වුණා, කරාබු දෙකක් වුණා. ඉලදී ගන්න ඉස්සෙල්ලා මේ දේවල් අනිවාර්යෙන් අනුගමනය කරන්න. මුලින්ම කැරටේජ් එක දැනගන්න. 22ද 18ද වයිට් ගෝල්ඩ් නම් එන්නේ කැරට් 18. 91.6 කියලා ගහලා තියෙනවා නම් A22. 18 කැරට් නම් 18K කියලා ගහලා තියෙනවා. කියන්නේ චූටියේ මුද්දේ බහලින් කොටලා තියෙනවා. ඒ වගේම මතක නෝ ජෙම්මේ සර්ටිෆිකේට් එකක් ගන්න. කියන්නේ විශේෂයෙන්ම ප්‍රෙෂස් ගලක් නම්. ඔය සෆා එකක් වගේ ඩයමන්ඩ් රොඩ් වලටත් ඔයගොල්ලෝ සර්ටිෆිකේට් ගන්න පුළුවන්. කියන්නේ VVS1 වලට එකයි VVS2 වලට එකයි එහෙම ගන්න පුළුවන්. ලැබ්ස් තියෙනවා. ජුවලරි ඩිසයින් කරන කෙනාට කිව්වොත් එයාම සර්ටිෆිකේට් එක වට හදලා දෙයි. සමහර මොකද සමහර කට්ටියට ඔය ගැටලු වෙනවා. ඒ ගෝල්ඩ් හරි වුණාට ජෙම් එක ක්වොලිටි නැති වෙන්න පුළුවන්. මොකද සින්තටික් ගල් වලට එහෙම ලොකු වටිනාකමක් නැහැ. ඒ වගේම අනික ට්‍රීට්මන්ට් අනුව මිල වෙනස් වෙනවා. නැචරල් ගල් වලට එක මිලක්. ටෙඩ් වලට එක මිලක්. ඒ ඉතින් හීටඩ් කියන්නේ කිසිම අවුලක් නැති ගල් වර්ගයක්. ක්ලාස් විල් වලට එක මිලක්. ට්‍රීටඩ් නම් තව මිලක්. සින්තටික් නම් ඉතින් වැඩක්ම නැහැ. මේ හැමදේම ඉගෙන ගන්න දැනුම කියන්නේ වටින දෙයක්. අපේ ෆ්‍රී වීඩියෝස් අපි ගොඩක් දාලා තියෙනවා. ඒ අය ලංකාවේම මැනික් බිස්නස් එක දැනුවත් කරන්න. ෆීල්ඩ් එකේ ඉහළට යන්න ඕන කෙනෙක්ට වීඩියෝ සීරීස් එකක් විදිහට කෝස් එකක් හදලා තියෙනවා. ෆලෝ කරන්න. ඔයාලට ජය වේවා.